welcome back to my YouTube channel. ඔන්න මං ටිකක් කාලෙකට පස්සේ vlog එකක් අරන් එනවා මාසෙකමාරකට විතර පස්සේ මම හිතුවා vlog එකක් අරගෙන එන්න. මගෙන් ගොඩාක් අය අහලා තිබ්බා vlogs go කියලා TikTok එකේ comments දාලා. ඉතින් අද මම ඔයාලට vlog එකක් අරන් එනවා. අපි යනවා කතරගම. ඉතින් ඒ vlog එක මම ඔයාලට අරන් එන්න හිතුවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. කතරගම යන අතරමඟත් මම පෙන්නන්න. එහෙට ගිහිල්ලත් මොකද කරන්නේ කියලා මම පෙන්නන්න. එහෙනම් බලාගෙන ඉන්න මගේ vlog එක. YouTube එකේ කට්ටිය දැක්කනේ. පිස්සෙක් වගේ. පිස්සෙක් වගේ. මේ අපේ අච්චම ඉස්සලා. ඔයාලා මෙයාගේ dance එක දැක්කේ නැත්නම් FB එකට ගිහින් බලන්න අපේ අක්කගේ. හලෝ කොහොමද? ඔන්න මං හුඟ කාලයකට පස්සේ ඔයාලට vlog එකක් අරගෙන එනවා. ඔයාලා මාත් එක්ක තරහ වෙලත් ඇති. මොකද මගෙන් ගොඩක් අය vlogs කෝ කියලා කමෙන්ට් කරලා මැසේජ් කරලා අහලා තිබ්බා. ඉතින් මං ඔන්න ඔයාලට අන්තිමේදී vlog එකක් අරගෙන එනවා. එහෙනම් බලාගෙන ඉන්න මගේ කතරගම vlog එක දිගටම. ඉතින් අපි මේ කතරගම යන ගමන් highway එකේ service area එකෙන් අපි කන්න නැවතුව මොනා හරි. මොකද අපි උදෙන්ම යන්න පිටත් එන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් පොඩි ප්‍රශ්නයකින් ටිකක් දවල් වෙලා තමයි පිටත් උනේ. ඉතින් මම හිතන්නේ 12ට විතර තමයි පිටත් උනේ. හින්දා මගේ හඩසෝරු මල්ල යාළුවගේ අපේ ඩිලන් අයියලා ඉතින් එයාලත් ගාල්ලෙන් හයිවේ එකට දානකම් අපි සර්විස් ඒරියා එකෙන් මොනා හරි කෑවා. ඊට පස්සේ අපේ අම්මා අරගෙන ඇවිල්ලා තිබ්බා අච්චාරු. අපි ඒවත් කාලා. මං කඩචෝරු මල්ලක් ගත්තා. ඒවත් කාලා කියෝ ගියා. ඉතින් මං හිතන්නේ අපි මෙතන ගෙදරින් පිටත් වෙන්න පටන් ගත්ත ගමන් කෑවෙක විතරයිද කොහෙද කරේ. මොනා හරි මේ කෑවා මේ ලෝවි එතකොට පේර තව චිප්ස් එක ඒවා කෑවක් අයිම. කඩචෝරුත් කකා ටිකක් දුර යද්දී අපේ ඩ්‍රයිවර් චේන්ජ් වුණා. අපේ අයියට හොඳටම නිදිමතක් ඇවිල්ලා එයා හොඳට නිදාගත්තා. අපේ අක්කා තමයි අපේ ඩ්‍රයිවර් උනේ. ඉතින් කතරගමට යනකම් එයා තමයි ඩ්‍රයිව් කරේ. අයියා හොඳට නිදාගත්තා. එතකොට අපේ චූටි නංගිත් හොඳට නිදාගත්තා. මම එතකන් මම මේ දවස්වල බලන TV සීරීස් එක බලන්න ගත්තා. මම මේ දවස්වල බලන්නේ Our Universe. ඉතින් ඒක පුදුම ලස්සනයි. මම ඒකේ චූටි බබාට හරිම කැමතියි, හරිම ෂෝයි. කවුරු හරි ඉන්නවා නම් ඒ කතාව බලන කෙනෙක් කමෙන්ට් කරගෙන යන්න. ඊට අමතරව ඔයාලා කොරියන් ඩ්‍රාමාස් බලනවා නම් මට කියාගෙන යන්න ලස්සන ඩ්‍රාමා එකක් බලන්න. ඊට පස්සේ අපි දවල්ට කන්න නතර කරා. මම හිතන්නේ මේ ලුණුගම් මෙහෙර පාර අර ලස්සන පාරයනේ තියෙන කඩ තියෙන්නේ. අපි ඒකෙන් කන නතර කරා. අපි දැන් ඉන්නේ ගොඩක් ළඟ කතරගම දෙවියන්ගේ 30ක් වගේ තමයි දැන් ඉන්නේ. අපි ආවා ලන්ච් ගන්න ලුණුගම් මෙහෙර පාර සූදි ලස්සන කඩේදී අපි ආවා ලන්ච් ගන්න. අපේ අනිත් අය අපේ දිලන් අයියලා තාම මගේ. ඉතින් යාලත් එනකන් අපි මෙතන ලන්ච් එක ගන්නවා. බලමු මොනවද ලන්ච් එකට තියෙන්නේ කියලා. මේ කෑම ගොඩක් රහයි නේ. අපි බලමු.
අපි ආවද විලායකට අද අපි ඉන්න තැනට දැන් වෙලාව 3:00ට විතර ඇති. අපි අද හවස පූජාවට තමයි යන්නේ. දේවාලෙටයි සහ කිරිවෙහෙරටයි. ඉතින් හරිම ලස්සන තැනක තමයි තියෙන්නේ. අර ඈත තියෙන්නේ මේ වැවක්. ඉතින් අපි එද්දි එතන කට්ටි නානවත් එක්කලා. ඉතින් හරිම ලස්සන තැනක්. හරිම හොඳ වෙද එකක්. ඒ තුන් දෙනා ශ්‍රී ලංකේන vlog එක බලාගෙන ඉන්න. මම අපි කතරගම කිරිවෙහෙරට ගිහින් පෙන්නන්නම්. බලාගෙන ඉන්න. අපි යනවා ඇවිදින්න රෝන්දි. අපේ විලායක කිට්ටු මෙන්න මේ වගේ තමයි පරිසරය තියෙන්නේ. ලස්සනයි. වැව එහා පැත්තේ නිස්සලං. තව තියෙනවා එහා පැත්තේ. අපි එද්දි දැක්ක මේ එතන කට්ටිය නානවා. දැන් ඔය විලායක ගාවමනේ තියෙන්නේ. අපි ටුටක් ගිහින් බලනවා එතෙන්ට වැවට. අපි පරිසරයේ සුන්දරත්වය විඳින්න. මොනරු කෑ ගහනවා. අපි දැන් යන්න හදන්නේ කිරිවෙහෙරට දේවාලෙටයි. කිරිවෙහෙරට ඉහළින් දඟ කරන සගවතේ වැඩ සිටි කන්දට ඔය අත වෙනුව දෙන්නතේ ගත පෙම් කවි පිරේ මිහිරති අත මගේ වෙලා මලග නවතින්න සඳවති අත මගේ වෙලා මලග නවතින්න සඳවති. Good morning guys. මට ඊයේ vlogs ගන්න vlog එකට videos ගන්න බැරි වුණා රැහැ. මම ඔයාලා දැක්කේ අපි කිරිවෙහෙරට ගිහින් දේවාලයට යන videos ටික. ඊට පස්සේ මට එද්දි ගන්න බැරි වුණා. මොකද හොඳටම වැස්සා. ඉතින් වැස්සේ තෙමිලා තමයි අපිත් ආවේ. එතකොට මේ හින්දා videos ගන්න බැරි වුණා. ඉතින් අපි විලායකට ඇවිල්ලා අපි ඩිනර් අරගෙන එහෙමම නිදාගන්න ගියා. ඉතින් මට ඒවයි videos ගන්න බැරි වුණා. දැන් අපි උදෙන්ම නෙමෙයි. දැන් වෙලාව මම හිතන්නේ 9ට විතර ඇති. අපි මදර්ස් අපි වැහැරෙව්වා. අපිට සෙල්ලේ කතරගම යන්න. ඉතින් අද අපි යනවා. මොකද අපේ අක්කට අද හවසට වැඩ. ඉතින් ඒ හින්දා අපි සෙල්ලේ කතරගම ගිහිල්ලා අද ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් මං ඇත්තටම මම මේ vlog එක කරනවා කියලා තීරණය කරේ ඔයාලට ගොඩාක් දේවල් පෙන්වන්න තියෙයි. ඉතින් කතරගම ගොඩක් අය කැමතිනේ පරිසරයේ ඒව දකින්න. ඒත් මට කිසිම දෙයක් ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ. ඉස්සරහට බලාගෙන ඉන්නකො මම ඉස්සරහට කියන්නම් මොකද උනේ කියලා. සිත්මිගේ කතරගමනේ වත්තට ඇවිත් නෙල්ලි කඩනවා. බෑ. ඕන් ඊළඟට නෙල්ලි ගහ. නෙල්ලි
අම්බ කඩන්න වගේ කඩන්නේ නැහැ පුතේ. හරි ගඩොයි. යන්තම් එකක් කඩාගත්තා යා. ෆෝන් එක හොයන්න. අපි යන්නේ මෙහෙ. කොහෙද? යාල සෆල්. මට හිතනවා මේ vlog එක සීගිරි ඔයාලා බැලුවා නම් අපේ මගේ සීගිරි vlog එක ඒ වගේ vlog එකක් දෙයි කියලා. එහෙනම් මං සෆාරි ගිහින් පෙන්නනම් ඉන්න සතුන්ව. අපි මේ ගමම්මනේ දැන් ගෙදර යන පිටත් වෙන්න. ඉතින් අපි ඒ හින්දා පාරේ යන තියෙන ওই වගේ ගස් කැමු ටික අරගෙන ගොඩක් ආසයි මොනවාද මේ වැලිය අත්ත කන්න. ඒවා මාල් රහයි අපි ගොඩක් ගත්තා. ඒවා ඇත්තටම මාල් රහයි. ඊට පස්සේ මේ ඉන්නේ අපි චුටි 3 දෙනා. අපි දැන් යාල සෆාරි යන්න තමයි පිටත් උනේ. ඒත් මන් දැම්ම කියන්න වෙච්ච අකරතැබ්බේ අපිට යන්න බැරි වුණා. මොකද අපි යද්දී ඒගොල්ලෝ අර ගේට් එක වහලා ආයි 2ට තමයි දවල් 2ට තමයි කැලේ ඇතුළට ගන්න. ඉතින් අපිට පැය එතකොටත් තිබ්බා පැයකමාරක් වගේ. ඒ නිසා අපි ගමන අත්හැරියා. එතනින් අපිට යාල යන්න උනේත් නැහැ. අන්තිමට අපි එදා දවසේ ප්ලෑන් කරපු කිසිම තැනකට අපිට යන්න උන්නේ නැහැ. අපි ගෙදර එන්න පිටත් වෙච්ච එක විතරයි එදා දවසේ ඇත්තටම උනේ. ඒත් මේ තියෙන්නේ යාල කැලේ අර යාලගේ කැම්ප් එක ළඟට යනකම් පාර. ඊට පස්සේ අපි ගෙදරින් පිටත් වෙලා අපි කිරි කෑවා. මෙතන තමයි මං හිතන්නේ අපි ගිය පාරත් කතරගම ඇවිල්ලා කෑවේ. ඉතින් ඒ කිරි හරිම ලස්සයි. අපි කිරි කාලා පිටත් වුණා. ගෙදර යන්න හදන්නේ. කොහෙවත් මං ඔයාලට කිව්වේ කොහෙවත් යන්න බැරි වුණා. පොඩි ප්‍රශ්න ටිකක් ආවා. දැන් අපි කිරි කනවා. කිරි කාලා අපි ගෙදර යනවා. තනං ගන්න. හප්පි යනවා මහත් කරා. හප්පි. ඔබයක. කිරි මාමා. අපි ලොකු එකකට පැන දාන ගියා කට්ටිය. එහෙනම් guys thank you මගේ vlog එක බැලුවාට මුල ඉඳන්. ඉතින් මං ඉක්මනටම පොරොන්දු දෙන ආයි vlog එකක් ගේනවා කියලා ගොඩක් කල් යන්න නැතුව. ඉතින් thank you අනේ මට මේ දෙන ආදරේට මගේ vlogs ඉල්ලනකොට ඔයාලා මගේ vlogs බලන්න කැමතියි කියලා මං දැනගත්තේ මේ කාලය ඇතුළත. ඉතින් මං ඉක්මනටම vlog එකක් අරගෙන එන්නම්. bye. එහෙනම් මේකට කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් bye. subscribe කරලා නැති අය subscribe කරගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්.